තවත් වැස්ස පිරුණු අලුත් දවසක ආරම්භයක්. මේ දවස්වල අපේ පැත්තට නම් හොඳටම වහිනවා. මම හිතන්නේ ඔයාලටත් එහෙම ඇති. උදේ ඉඳන් රෑ වෙනකම් වහින එක තමයි වැඩි. ඉතින් කලින් දවසෙත් රෑ ඉඳලා එළි වෙනකම් වගේ වැස්සා. පේනවනේ ඉතින් වැස්ස ප්‍රතිඵල. කුස්සිය පිටිපස්සේ තියෙන යුර තමයි මේ ගැලවිලා ඇවිත් තියෙන්නේ. මෙතන තියෙන්නේ මේ අර අපේ අකී බබා එහෙම නාවන මඩුව. ඒ මඩුවට තමයි ඉතින් පස් ටික සේරම මෙන්න මේ විදිහට ගලුත් එක ඇවිත් තිබුණේ. මේ මඩුවේ පැත්තක් නම් අපි අස් කරගත්තා ඊයේ රෑ. මොකද බාත්රූම් එකට එහෙම යන්න එපයි. ඒ නිසා පැත්තක් අස් කරලා තියෙන්නේ. නැත්නම් මේ මඩුවම වැහෙන්න පස් ගොඩාක් ඇවිත් තිබුණා. දැන් ඉතින් මේ ටික ඇදලා දාන්න ඕන. La la la. Baba black sheep. Kenna? Baba. Baba. What do you do? අද උදේට අකී බබාට වට්ටක්ක තමයි මම සූදානම් කරගත්තේ. වට්ටක්ක ටිකක් හොඳට තම්බලා අරගෙන පොඩි කරලා ඒකට උකු පොල් කිරි ටිකක් එකතු කරලා හිඳනකන් හැඳි ගන්න ඕන. ලුණු දෙන බබෙක් නම් ලුණු ටිකක්, සීනි දෙනව නම් සීනි ටිකක් එහෙම එකතු කරගන්නත් පුළුවන් මේකට. ඒ විදිහට හදාගත්තු වට්ටක්ක තමයි ඔන්න අද උදේට දෙන්නේ. පේනවනේ ඉතින් දැන් එක විදිහකට ඉන්නෙම නෑ. කවන්නත් හරි අමාරුයි. දැන් ඉතින් මේ කොහොම හරි වාඩි කරවලා කවන්න තමයි මම try කරන්නේ. මේ බලන්නකො කන විදිය. ඔය මොකද? ලාලා. ලාලා. බලන්නකද මම කොහොමද කවන්නේ කියලා. බලන්න කර. Thank you. हाँ හවසටත් වහන්න වෙනවන්නේ. මේ තියෙන අපේ ගෙදර එක පැත්තක් ඉස්සරහා ඉඳලම ලොකු යුරක් තියෙනවා. ඉස්සරහා ටිකේ නම් මේ විදිහට ගලක් තමයි තියෙන්නේ. ඒ නිසා ඉතින් ගල නම් ගැලවෙලා එන්නේ නැහැ. ඒ ටික නම් බයක් නැහැ. මෙන්න මේ විදිහට පිටිපස්සේ තියෙන අර බොරළු කන්ද තමයි ගැලවෙලා එන්නේ. මෙතන උඩ තමයි අපේ වතුර ටැංකි දෙකක් තියෙන. ඉතින් අර යුර කඩාගෙන ඉද්දි බයයි. ටැංකි දෙකක් තියෙනවනේ. වැටුනොත් එහෙම ඉතින් ටැංකි දෙකක් ඉවරයිනේ. ඒ නිසා ඉතින් මේ දවස්වල ටිකක් බයෙන් තමයි ඉන්නේ යුර ගැලවෙලා එන නිසා. නෑන්දා අම්මා කියලා කියනවා අත්තා කියලා කියනවා නෑදෑකමක් තමයි. කෑම කාලා ටිකක් සෙල්ලම් කර කර ඉඳලා අකී බබාට නිින්ද ගියා. ඉතින් අද අකී බබාගේ බර කිරණ දවස 10ට විතර අප්පච්චි එන්නම් කිව්වා දෝනිමණික වෙක් කරගෙන යන්න. ඉතින් දැන් මේ දෝනිමණික නිදි අතරේ මම සූදානම් වෙනවා. එතකොට එයා හැරුණාම එයාව සූදානම් කරගන්න පුළුවන්. අපේ දෝනිමණික නිදාගත්තට හැරුණෙම නැහැ. ඒ නිසා දැන් එක් කරගෙන යන්නත් ඕන නිසා මම මේ විදිහට දෝනිමණිකව හැරව ගත්තා. අයි භූමිය. අප්පච්චි නෝ භූමියන්නේ. එන් කියලා යන්න. ඔව්. ඔව් භූමියන්නේ. එන් කියලා. එන් කියලා. නැගිටිමු නේද? බය යෝ මදර පොට්ට කොත්තා. බස් හින්දා මදර වැඩි. භූමිය කොහොමද වෙන්නේ? හොඳ පොට්ටක් කන්න. ලොයි මතයිද? ගෙදර ඉන්න දවසක් වුණා නම් දොයියි. මදුරුවක් එක්ක ඇවද? වැස්සනේ පුතා මදුරුව වැඩි ඒක. මොකද කරන්නේ? දොයි මතයිද? දොයි මතයි. අම්මා ගෙදර ඉන්න දවස මදුරුවෙක් ඉඳලා නේද? කෑවද එයා ඔයාට? මම දැක්කේ නෑනේ.
මේ වෙද්දි වෙලාවේ 11ටත් ළඟයි. දෝනිමනික හැරුණේ නැති නිසා අපිට ලෑස්ති වෙන්න වෙලා ගියා. දෝනිමනික සාමාන්‍යයෙන් ලොකු වෙලාවක් නිදාගන්නේ නැහැනේ. ඒත් මේ විදිහට කොහේ හරි යන්න තියෙනවා නම් ඇහැරෙන්නේ නැහැ. හොඳට නිදා ගන්නවා. ඉතින් අදත් ඒ විදිහට හොඳට නිදාගත්තා. බයි බයි. බයි. ඔන්න ඉතින් අපි බර කිරුවා අපේ බබාගේ. මෙන්න මේ විදිහට තමයි බබාගේ බර වැඩි වෙලා තිබුණේ. අපේ බබා පොඩ්ඩක් අඩු බර ඉපදුනාට ටිකක් වේගෙන් බර වැඩි වුණා. ඉතින් මිස් දැනුවත් කරා මේ විදිහට බර වැඩි වෙගෙන ගියොත් එහෙම අදිබර කොටසට යන්න පුළුවන්. අන්න ඒ නිසා කැම දෙන විදිහ එහෙම පොඩ්ඩක් වෙනස් කරන්න කියලා. వాను మధుర కాల මඳුලෝකවද මය අපත්තිගේ දැන් ටිකක් දවල් වල තියෙන්නේ. ඒත් අර දෝනිමනික නිදාගෙන ඉඳලා හැරෙන්නේ නැති නිසා අමතර මට මොනවත් කවා ගන්න බැරි වුණා. කොහොම හරි හැරවගෙන දෝනිමනිකව ලෑස්ති කරගෙන එක්කගෙන ගියානේ. ඒ නිසා ඔන්න දැන් කෙසෙල් ගෙඩියක් කවනවා. මොකද තාම දවල්ට උයලත් නැහැ. දවල්ට උයා ගන්නකම් මේ විදිහට කෙසෙල් ගෙඩියක් කවනවා කියලා මම හිතුවා. දෝනිමනිකගේ අර බර ටිකක් වේගෙන් වැඩි වෙන නිසා මිස් අපිව දැනුවත් කළා. අර පොඩ්ඩක් බර වැඩි වෙන කෑම අඩු කරලා බබාට පළතුරු එළවලු වගේ දේවල් ටිකක් වැඩිපුර දෙන්න කියලා. බර වැඩි කියලා එහෙම කෑම නතර කරන්නත් එපා කිව්වා. මොකද බබාගේ මොළේ වර්ධනයට එහෙම අවශ්‍ය පෝෂණය ලැබෙන්න එපයි. ඒ නිසා අර අවශ්‍ය පෝෂණය දෙන ගමන් පොඩ්ඩක් අර බත් එහෙම වැඩිපුර දෙන්නේ නැතිව බර අඩු වෙන්න එළවලු පළතුරු වගේ ටිකක් වැඩිපුර දෙන්න කියලා තමයි අපිට කිව්වේ. ඒ නිසා චීස් වගේ දෙන්නේ නැතුව මේ විදිහට කෙසෙල් ගෙඩියක් කවනවා මම. දැන් මේ දෝනිමනික නාලා ඉන්නේ. මේ අඬන්නේ ඔළුව පිහදනවට අකමැති. මෙයා හරිම අකමැති ඔළුව අල්ලනවට. ඔළුව පිහපු නිසා තමයි දැන් මේ අඬන්නේ. yes sir 3 bags full, one for the master, one for the dame, one for the watermelon yum Baba black sheep, have you any wool? Yes sir bye okay bye අකී බබාගේ දවල් කෑම එක වැව් මාළු බෙදලා පරිප්පු වලට නිවිති දාලා සුදු බත් එක්ක කනවද මගේ පුතා? හා ඉන්න දෙන්න. ඇයි අප්පා? බෝ දයියා දයියානේ මේක තමයි දනව පුතා දොයි මතයිද අකිව මේ බලන්න කරංකන් දනව චුට්ටක් කරංකන් Yummy? Yum. Thank you. Tadi kan? Ha. Ha, bahan. Kamu. Ikat alalala bahan. දැන් ඔබ. ඒක පැත්තට අල්ලලා හරි
දවල් කෑම කාලා අකිමැනික නිදාගත්තා. මේ වෙලාවෙද්දි හොඳට නිින්ද ගිහින් තමයි ඉන්නේ. බබා නිදි අතරේ මම මේ සුදුලුණි කපන්නේ පොඩි කෑමක් හදන්න. ගෙදර තියෙනවා කෝන්ෆ්ලෙක්ස් එකක්. ගෙදර අනික් අය නම් කන්නේ නැහැ. මම කන්න නිසා අකි බබාගේ අප්පච්චි අරගෙන ආවා. ඉතින් ඒ කෝන්ෆ්ලෙක්ස් එකෙන් මම ෆෝන් එකෙන් දැක්කා මුරුක්කු වගේ හදන්න පුළුවන් රෙසිපි එකක්. අකීගේ බබාගේ අප්පච්චිත් පොඩ්ඩක් සැරට කන්න කැමති නිසා මට හිතුණා ඒ විදිහට හදලා බලන්න ඕනේ කියලා. ඉතින් දෝනිමනිකත් නිදියත් එරේ මම මේ අවශ්‍ය දේවල් ටික සූදානම් කරගන්නවා. ඒ කෑම හදලා බලන්න. සාමාන්‍යයෙන් කෝන්ෆ්ලෙක්ස් ගෙනාවට අනිත් අය කවුරුත් කන්නේ නැහැනේ. ඉතින් මේ විදිහට හැදුවොත් අනිත් අයත් ආසාවෙන් කාවි කියලා හිතුන නිසා තමයි මම මේක හදලා බලන්න හිතුවේ. මේක මේ පේනවනේ මම කාලා තියෙන්නේ භාගයයි තියෙන්නේ. ඉතින් ඒ භාගයෙන් තමයි මම හදාගන්නේ. ඔන්න දැන් අවශ්‍ය දේවල් ටික සේරම ලෑස්ති. මේ තියෙන කෝන්ෆ්ලෙක්ස් ඊළඟට රටකජු සුදුලුණු කරපිංච මම අවශ්‍ය දේවල් ටික සූදානම් කරගත්තා. මේ විදිහ අකි බබත් ඇහැරිලා තමයි ඉන්නේ. ඉතින් අකි බබවත් අම්මට දීලා මම මේක හදලාම ඉන්නවා කියලා හිතුවා. මම මේ විදිහට තාච්චියට තෙල් ටිකක් එකතු කරගත්තේ මේ අවශ්‍ය දේවල් ටික බැද ගන්න. මුලින්ම මේ විදිහට රටකජු ටික එකතු කරලා තෙල් එකේ පොඩ්ඩක් බැදෙන්න දුන්නා. ගොඩක් කරවෙන නෙමෙයි මේ විදිහට සුවඳන මට්ටමට තමයි රටකජු ටික මම බැදගත්තේ. ඊට පස්සේ රටකජු ටික අයින් කරගෙන තෙල් බැහෙන්න තියලා ඒ තෙල් එකට මම මේ විදිහට සුදුලුණු ටික එකතු කරගත්තා. සුදුලුණු ටිකත් මේ විදිහට හොඳට රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕන. ඉතින් සුදුලුණු ටික ලිපේ තියදී දෝනිමැණික පොඩ්ඩක් කනන්න ගත්තා. ඔන්න බලන්නකො මට උණු වැඩේ. මට ලිප ඕෆ් කරන්න අමතක වෙලා තමයි ගිහිල්ලා තියෙන්නේ සුදුලුණු ටික තාච්චියේ තියදී. මම ගිහින් ඉඳි මෙන්න මේ විදියට සුදුලුණු ටික සේරම පිච්චිලා පේනවනේ. කැමරාවත් ඔන්න එකේ තියලා තමයි මම දුවගෙන ගිහින් තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ විදියට රෙකෝඩ් වෙලා තිබුණා. සුදුලුණු ටික සේරම කර වෙලා ඊට පස්සේ ඔන්න ආයෙම සුදුලුණු ටිකක් කපලා අරගෙන අර තෙල් එකටම තමයි මම මේක එකතු කරගත්තේ. මොකද අලුතින් තෙල් එකතු කරගත්තේ නැහැ. ඉතින් අර කෑම එක හරියයිද දන්නෙත් නැහැ නේ. නිසා මේ පේනවනේ කලින් සුදුලුණු ටික අඟුරු වෙලා තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට රන්වන් පාට වෙනකන් තමයි මම සුදුලුණු ටික බැදගත්තේ. ඊට පස්සේ සුදුලුණු ටිකත් මේ විදිහට අයින් කරගන්නවා. ඊට පස්සේ මම මේ බැදගන්නේ කරපිංච කොළ ටිකක්. මේ තෙල් එක කළු පාට වෙලා තියෙන්නේ නම් අර කලින් සුදුලුණු ටික අඟුරු වුණ නිසා. ඉතින් මම තෙල් එක මාරු කරේ නැහැ. ඒකෙම බැදගත්තා. ඒකයි මේ තෙල් එක කළු පාට තියෙන්නේ හොඳේ. නැත්නම් හිතයිනේ අර අපිරිසිදු තෙල් පාවිච්චි කරලා කියලා. ඊට පස්සේ මේ තෙල් එකටම කෝන්ෆ්ලෙක්ස් ටිකත් එකතු කරගෙන මේ විදිහට හොඳට කලවම් කරගන්නවා. මේක නම් ලොකුවට බැදෙන්න අවශ්‍ය නැහැ. ටිකක් අර බැදෙන්න දීලා මම මේ ටික අයින් කරගත්තා. මේ ටිකට ලොකුවට තෙල් එකතු කරගත්තෙත් නැහැ. අර ඉතුරු වුණ තෙල් ටිකෙන්ම තමයි මම මේ විදිහට බැදගත්තේ. සේරම ටික මේ විදිහට බැදගත්තට පස්සේ මේ විදිහට හැමදේම එකට එකතු කරලා කලවම් කරගන්න ඕන. මම ඊට පස්සේ කෝන්ෆ්ලෙක්ස් එකට මේ විදිහට රටකජු කරපිංච සුදුලුණු ටිකත් එකතු කරලා ඒකටම එකතු කරගත්තා. ලුණු පොඩ්ඩකුයි මිරිස් කුඩු පොඩ්ඩකුයි ලුණු ටිකකුයි මිරිස් කුඩු ටිකකුයි රසපද මණු එකතු කරගෙන මේ ටික හොඳට කලවම් කරගත්තා. ඉතින් මෙන්න මේ විදිහට තමයි කෝන්ෆ්ලෙක්ස් වලින් අර මුරුක්කු වගේ කන්න පුළුවන් විදිහට සැරට හදාගන්න ක්‍රමයක් තිබ්බේ. මේක මගේ රෙසිපි එකක් නන් නෙමෙයි. මමත් ෆෝන් එක බලාගෙන තමයි හැදුවේ. ඉතින් ඇත්තටම රසට තිබුණා. මේ විදිහටත් ඔයාලා හදලා බලන්නකෝ. ඇත්තටම රසයි මේක. දැන් මේ හවස්වල තමයි තියෙන්නේ. ගෙදර කට්ටියම පිරිත් ගෙදරක ගියා. අපිට මේ දවස්වල හොඳටම වහිනවනේ. අද හවසත් හොඳටම වහිනවා. වීල් එකේ ගියත් පිනිපොද වදිනවනේ. ඉතින් ඒ නිසා මම දෝනිමැණිකව අරගෙන ගියේ නෑ. ඉතින් දෝනිමැණිකටත් එහෙමයි. මටත් වැස්ස ගියපුවම හෙම්බිරිස්සාවේම හරි ඉක්මනට හැදෙනවා. ඒ නිසා මම හිතුවා දෝනිමැණිකත් එක්ක මේ විදිහට ගෙදෙට්ට වෙලා ඉන්නවා කියලා. ඇයි කිරුවේ? අම්මා. සම්මලේ කිරුවේ?
චූටි කොල කෑලි අම්මගේ අතට දෙන්න. thank you. තියමු. ඔන්න පේනවනේ ඉතින් දෝනිමණික එක් කරගෙන ඉද්දී ආසාවෙන් අලවපු ස්ටිකර් ටිකට දැන් දෝනිමණික කරන දේ මොකද දැන් දඟල කරන්නේ? කවුද ඔක ගැලෙව්වේ? කවුද ගැලෙව්වේ? මල්ලි ලොකු අම්මගේ බණ්ඩේ නේද? මල්ලි කොහොමද ඔක කරන්නේ? පුතාද? පුතාද ගැලෙව්වේ? සුදු නෝනා ඔන්න රූප ටිකගේ දැන් තත්ත්වේ. ටිකක් වෙලා සෙල්ලම් කර කර ඉඳලා දෝනිමණිකට නිින්ද ගියා. වැස්ස නිසා වෙන්නේ නැති සෙල්ලම් කර කර ඉද්දී දෝනිමණික කුක්කු ඉල්ලුවා. ඒ කිරිබොන අතරේ නිින්ද ගියා. බබා නිදියත් එරේ දවල් වේලුණු රෙදි ටිකක් තියෙනවා. ඒ ටික තමයි මම මේ විදිහට අස් කරගන්නේ. කොච්චර වැස්සත් පොඩ්ඩක් පායපු ගමන් අපේ දෝනිමණිකට හොඳටම දාඩිය දානවා. පේනවනේ ඉතින් වැස්ස පෑව විතරයි ෆෑන් එකක් දාගෙන තමයි මේ වෙලාවේ නිදාගෙන ඉන්නේ. නැත්නම් හොඳටම දාඩියයි යාට. මොකද කරන්නේ? ඔක තියමු නේද අපේ? ඇත්තකින් තියමු නේද? බෑ දෙන්න අම්මට දෙන්න කොයි චුට්ටක් දෙන්න. නෙට් එක තියමුද අපි? මොක කැදී ඇතිනේ තියමුද අපි? මොනවද මේ කන්නේ? ඇපල්. Bye Cam. Apple. Tika apa? Ini apa? Aki baba apple kan විදිහ. රැට අකී බබාට නූඩල්ස් එකක් තමයි මම හදාගත්තේ. බබත් එක්ක අර ඉක්මනින් වැඩ කරගන්න ඕන නිසා මම වීඩියෝ කරන්න ගියේ නැහැ. චිකන් ටිකක් බෙදලා එකතු කරලා තමයි අද නූඩල්ස් එක මම හැදුවේ දෝනිමණික ආසම විදියට. අපිට හොඳටම වැස්සා කී බබා නිදාගත්තේත් නෑ. ඉක්මනට හදාගන්න පුළුවන් කෑම එකක් හදාගත්තා. අපි බබා ඉන්නෙත් නෑනේ. තේනවනේ. ඉතින් ඔන්න මෙන්න මේ විදිහට තමයි වැස්ස දවසක දෝනිමණිකගේ මගේ දවස ගත වුණේ. තවත් අලුත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් එහෙනම් අදට අපි ගිහින් එන්නම්. ඔයාලා හැම කෙනෙක්ම පරිස්සමින් ඉන්න.